කරන්නේ මේ ගුණේවාගේ වත්තරක් පයමද ඒකනම් කතරගම් කරන්නේ උඹට කන දෙයක් තිබ්බොත් ඉතින් ඕන දෙයක් කරකම් කරන්න පුළුවන් නේ ඕබන් ඉතින් බඩගිනි උදේටවත් කෑවේ හරි හරි බං පස්සේ ගමු මොනවාරි ආදායමක් ලැබෙන දෙයක් හොයාගන්න නැද්ද දන්නේ නේ ඒකනේ මං කිව්වේ කේල් කන කවලා අපි විකුණුවා උඹ කියන කතාවත් ඇත්ත නේ බං කේල් කන කවලා විකුණුවා අපිට රුපියල් 500ක් විතර හොයාගන්න පුළුවන් නේ ඒකනේ ගල්වනිස් පිරියක් ගන්න තියෙන සල්ලි අනේ මේ උඹගේ ගල්වනිස් නෙමෙයි වරේ යන්න කේල් කන කවලා සල්ලි ටිකක් හොයාගන්න එලා ඉක්මනට යන්න ගුණය මන් දැක්කද උදේට අවු වෙනවා නැත්තම් ඉක්මනට එව්වෝ හරි යන්න වරෙන් මෙහෙම ඉක්මනට යන්න මම නම් බැස්සා උඹ වෙහපන් හරි හරි හිටන් හරි ඕ මාත් බැස්සා හරි එහෙනම් යන් ගුණය වලක් ගෙදර ගිහින් කේල් කන කපලා හිමීට සේපේ කඩේට දෙමු හරි හරි කියු කියු ඉන්නකෝ යන් මම නම් කොල්ලනේ කේල් කන් කපනවා වගේ අනේ මේ මාමේ කෑ ගහන්නද ඉන්නකෝ ගුණේවා තාත්තේ මෑණි තලි බඩේ පොඩ්ඩක් පිටිපස්ස බලහන්කෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා අනේ මේ උඹ කටහගෙන කේල් කන කපහන්කෝ මං කියනවාට පොඩ්ඩක් පිටිපස්ස බලහන්කෝ ගුණේවා නේද දුවපියා මල්ලන් දුවන උඹට ඕන වරෙන් හිටා මාතල කම්බන් තෝ කොහෙ යන්නද හිටපිය මේ අද මන් තෝ පිතාත්තර කියන්නම් මම වත්තෙන් කේල් කන් හොරෙන් කෙපුවා කියලා අනේ මාමේ අපේ තාත්තා නම් කියන්න එපා අපේ තාත්තා කකුලේ ඉඳන් පට්ට ගහයි නෑ අද නම් මං කියන එක කියනවා වරේ යන්න ඔබලා ගෙදර මං ඔබේ තාත්තට කියන්න